බැඳි වැටි පිටිපස්සෙන් යන හිතා දුක් වෙන දවස් ගණන් කන්නේ නැතුව බොන්නේ නැතුව බලාගත්තු යතේ බලාගෙන ෆොටෝ එකට පණ දිදී මැසේජ් එකට පණ දිදී රෑ ලිවෙනකල් අනේ කිය මැසේජ් ගගා මේ ඉන්නේ ඇයි මේ මෝඩකම ප්‍රඥාව නැති දෝෂය. ඔබ දෙස බලන්න. ඔබ කවුරුන්ද කියා. මේ තථාගත ශ්‍රී සද්ධර්මයේ තියෙන නුවණැත්තන් උදෙසායි. ලාමකෝ මේ ලාමක බැඳීම් වලින් විඳවා ඇත්ත තේරුම් ගන්න නැතුව ලාමක භවයේම ගිලී අඳුරේම සිටින කෙනෙකුට නෙවෙයි. බැඳීම් හට ගන්න පුළුවන්. නමුත් බැඳීමේ ස්වභාවය දුකේ ස්වභාවය කියද්දී හැදෙන්න ඕන මිනිස්සෙක්. ඒ නිසා තමන් කෙනෙකුට ප්‍රිය වෙනවා නම්, තමන් කෙනෙකුට බැඳෙනවා නම්, තමන් කෙනෙකුට හිතවත් වෙනවා නම්, තමන් කෙනෙකුට ආදරේ නම් අනිවාර්යෙන් කැමති වේ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි දුක. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් වලට කැමති විය යුතුමයි. උපමාවක් කියනවා බුදුරජාණන් වහන්සේ. පින්වත් මහණෙනි, ආහාරයක් ගත්තොත් ඒ ආහාරය අසුචි වෙනවා කියන එක සිද්ධ වෙනවද නැද්ද? කෑමක් කෑවොත් ඒක අසුචි වෙනවා කියන එක සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා ඒකාන්තයෙන්. බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රිය දේවල් වෙනස් වීම නිසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස හට ගන්නවා කියන එක සිද්ධ වෙනවමයි.